ආයිබෝන් හැමෝටම පිළිගන්න ඔයාලව ආදරෙන් අපේ රට තුළ දීර්ඝ කාලයක් තිස්සේ වංචා දූෂණ අක්‍රමිකතා ප්‍රබලව ව්‍යාප්ත වුණු බව ඔබ දන්නවා. එය සෑම ප්‍රදේශයකම එක ලෙස පැතිරලා තියෙනවා. මේ වන විට එය යම්තාක් දුරට මැඩපවතින යන බව ඔයාලා කවුරුත් දන්නවා. එසේම මනුස්ස ඝාතන විෂ මද්ද්‍රව්‍ය උදුර පාතාල ක්‍රියාකාරකම් අඩුවක් නැහැ. ඒ වගේම තමයි මූල්‍ය වංචා නොයෙකුත් මුහුණුවරින් යම් කාලට එළියට එනවා. එවැනි දෙයක් තමයි අම්පාර දමන පොලිස් බල ප්‍රදේශයට අයත් පන්නල්ගම ප්‍රදේශයෙන් වාර්තා වුණේ. සමාජයට සෑම දිනකම විශේෂ සිද්ධීන් වාර්තා වෙනවා. මාධ්‍ය මගින් ඒ පිළිබඳව පුළුල් ප්‍රචාර ලබා දෙනවා තමයි. නමුත් ඒ ටික දවසයි අලුත් තොරතුරු මගින් පරණ තොරතුරු යටපත් වෙනවා. ඒ වගේ කරලියට ආව සිද්ධියක් තමයි මේ පන්නල්ගම හඳුන්කූරු මුවාවෙන් පවත්වාගෙන ගිය කූට මූල්‍ය වංචාව. මේ සඳහා සමාජයේ විවිධ තරාතිරම් වල අය සම්බන්ධ වුණා. පීමි ජයතුංගත් ඇගේ සැමියා වන සුරංග සඳරුවන් යන අයත් අදි සුකෝක බෝබි ජීවිතයක් ගත කළේ මේ අසීමිත ධනෙන්. අද බොහෝ පිරිස අසරණ වෙලා මේ ව්‍යාපාර සඳහා මුදල් ආයෝජනය කරන්න අහිංසක දුප්පත් ජනතාව නොයෙකුත් ආකාරයේ ක්‍රම භාවිතා කළා. ලෝකෙටම ණය වුණා. ඉදිරි අනාගතේ අඳුරු කරගත්තා. ඒ නිසාම තමයි මේ වීඩියෝ ගෙනෙන්න අදහස් කළේ. එන්න අරුණල් හඳුන්කුරු ජාවාරමේ සුළුමුළු හොයාගෙන යමු. මෙහිදී මොවුන් හඳුන්කුරු නිෂ්පාදන ව්‍යාපාරය ලෙස තමයි මේ ව්‍යාපාරය ගොඩනගී. අරුණල් හඳුන්කුරු ජාවාරම ගැන මේ වෙනවිට මුළු රටම දන්නවා. පීමි ජයතුංග කියන කාන්තාව හා ඇගේ සැමියා සමග මේ ව්‍යාපාරය කරගෙන ගියා. මොවුන්ගේ ආයතනය තුල අප මුදලක් තැන්පත් කරලා තමයි ඇසුරුම් කරන්න හඳුන්කුරු හා පෙට්ටිය ආදී ගන්න. ඒ පැකේජ් ලෙස වුන් හඳුන්වනවා. රුපියල් 50000 පැකේජ් සිට ලක්ෂ 2.5 දක්වා පැකේජ් තිබුණා. මුදල් ආයතනයේ තැන්පත් කර ඇසුරුම් කරන පැකේජ් ලබාගත් පසු මාසයකට පසු නැවත ඇසුරුම් කළ භාණ්ඩ ආයතනයට ලබා දෙන්න ඕන. එහිදී රුපියල් 50000ට රුපියල් 25000ක ලාභයක් සමග රුපියල් 75000ක් අතර ලැබෙනවා. මේ අධික ලාභය නිසා බොහෝ පිරිස් මේ ව්‍යාපාරයට සම්බන්ධ වුණා. මේ වෙන විට ලැබිලා තියෙන තොරතුරු අනුව රුපියල් 50000 සිට කෝටිය දක්වා මුදල් තැන්පත් කළා ඉන්නවා. මේ ව්‍යාපාරය පවත්වාගෙන ගිය පීමි ජයතුංගත් ඇගේ සැමියාත් මේ ව්‍යාපාරය පවත්වාගෙන ගියේ සෑම ප්‍රදේශයකටම අලියේ නියෝජිතවරු පත් කරලා. අම්පාර ප්‍රදේශයේ පමණක් නෙමෙයි ඇඹිලිපිටිය, සියවලාන්ඩුව, මොනරාගල, තංගල්ල, හිඟුරක්ගොඩ, බඩල් කුඹර, කොස්ගම, කල්තර, කෝංගස්පිටිය ආදී දුර බැහැර ප්‍රදේශ දක්වා මේ ව්‍යාපාරයේ ව්‍යාප්ත වෙලා තිබුණා. මේ සඳහා ඒ ප්‍රදේශවලට අලෙවි නියෝජිතවරු 20ක් පත් කරලා තිබුණා. ඒ අය පිළිබඳ තොරතුරු සහිත වීඩියෝවක් ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා. නියෝජිතවරු මේ ව්‍යාපාරයෙන් හොඳ ලාභ ගත්තා. ඔවුන්ට ලක්ෂ 2.5 පැකේජ් එකකට රුපියල් 25000ක කොමිස් මුදලක් ආයතනයෙන් ලැබුණා. නියෝජිතවරු නම් පාරිභෝගිකයන්ට කීවේ පඩියට වැඩ කරනවා කියලා. එක් නියෝජිතවරයෙකු යටතේ 500ක පමණ ජනතාවක් එක්රොක් වී සිටියා. සමහර තැන්වල ඊට වැඩි. එක්වරම 2025 9/29 වෙනි දින පීමි ජයතුංග ඇතුළු කණ්ඩායම රැස්වීම් දෙකක් කැඳෙව්වා. එකක් පීමි ජයතුංගගේ ව්‍යාපාරයේ පිහිටි ප්‍රදේශයේ පන්නල්ගම ශ්‍රී පූර්වාරාම පන්සලේ. අනෙක් රැස්වීම තිබුණේ මඩවලන්දේ තිඹිරිගොල්ල අලේ නියෝජිත සුදස්සනී යන අයගේ නිවස. එහිදී උන් ප්‍රකාශ කළේ ව්‍යාපාරය තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි බැවින් ලබාගත් මුදල් පමණක් ගෙවීමට මාසෙක කාලයක් ලබා දෙන ලෙසයි. එදිනෙතෙක් මොවුන් පැකේජ් විකුණුවා. නමුත් ආයතනය වැටිලා බව ජනතාවට හැංගුවා. රැස්වීම කැඳවන්න මාසයකට පෙර සිට මොවුන් ඇසුරුම් කළ පැකේජ් බාර ගැනීම නතර කළා. බාර දෙන්න ගෙනලාද පැකේජ් යම් අඩලුහුටුකම් පෙන්වා රිටර්න් කළා. අලෙවි නියෝජිතවරුන් හරහා දිනකට කෝටි ගණනක මුදලක් එකතු වෙනවා. එවිට ගෙවීම් නොකර මාසයක් තුළ එක්රැස් කර මුදල පමණක් දිනකට කෝටියක් වුවද කෝටි 30ක් පමණ අපිට ගණනය කරන්න පුළුවන්. මේ කාලය තුළ තැන්පත් කරුවන් වැඩි මුදල් ප්‍රමාණයක් ආයෝජනය කළ කාල වකවානුවක්
ඒ නිසා දල වශයෙන් කෝටි 300ක පමණ මුදලක් මේ අවසන් මාසය තුළ එක්රැස් වූ බවට තොරතුරු පවතිනවා. මොවුන් මුදල් ගනුදෙනු බැංකු හරහා නොකළේයි ඉතා කුඩා සංඛ්‍යාවක් සමග පමණයි බැංකු හරහා මුදල් තැන්පත් කළේ. අත්පිට මුදලට තමයි අනිත් සියලු ගනුදෙනු සිදු කළේ. එවිට මොවුන්ට එකතු වූ මුදල බැංකුගත කළාද? නැහැ. දැනට ලැබිලා තිබෙන තොරතුරු අනුව පීමි ජයතුංගගේ සැමියාගේ අයියා කෙනෙකු කුරුණෑගල ගලේවැල පන්සලේ ස්වාමීන් වහන්සේ කෙනෙකු ලෙස වැඩ හිඳිනවා. ඇසුරුම් කළ හඳුන්කු රැගෙන යන මුවාවෙන් මොවුන් මුදල් පාසල් එම ලොරි වලටම පටවා මේ ස්වාමීන් වහන්සේ වෙත බාර දුන් බවට තහවුරු නොව තොරතුරු තිබෙනවා. එම ආයතනයේ වැඩ කළ ආර්ථික නිලධාරීන් කියනවා යම් යම් පාර්සල් වාහනවල පටවා පිටත් කර හැරී බව. එසේම තමයි දැන්ට පීමි ජයතුංගගේ නිවසේ සවි කර තිබූ CCTV කැමරාවල එම චිප් අතුරුදහන් වේ. පීමි ජයතුංගගේ දුරකථන සංවාද වල අඩංගු කරුණු අනුව ඇය ප්‍රකාශ කරන්නේ ව්‍යාපාරයේ කඩාවැටුනේ නියෝජිතවරුන් මුදල් ගසා කෑම නිසා බවයි. නමුත් පීමි ජයතුංග අවසන් රැස්වීමේදී පිළිගත් නියෝජිතවරුන්ට ලැබුණු සියලු මුදල් ඇය නිවැරදිව ලබාගත් බව. ඇත්තටම ඇයි එහෙම දෙබිඩි කතාවක් කිව්වේ? ඇය කාලයක් බලා හිටියා ලොකු මුදලක් එකතු වෙන තෙක්. රැස්වීම තිබුණු දිනේ ඇය වෙත ලක්ෂ 10ක මුදලක් බැංකු හරහා යවූ බව මොණරාගල මහත්මයෙක් කියනවා, සාක්ෂි තියෙනවා. ඒ වගේම ඇය උත්සාහ කළා රැස්වීමක් තියලා ජනතාවට සංසුන් කරලා මාසෙක කාලයක් නිස්සද්දව තියන්න. ඒ වගේම ඇය උත්සාහ කළා තම නියෝජිතවරු මේ චෝදනා වලින් නිදහස් කරන්න. ඒ නිසා තමයි රැස්වීම තියලා නියෝජිතවරුන් ගසක් කෑ බව ප්‍රකාශ නොකර සියලු මුදල් තමන් බාරයට ගත් බව ප්‍රකාශ කළේ. ඇයි එහෙම කරේ? එකතු කරගත් කෝටි ගාණක මුදල සමග රටින් පනින්න. නමුත් ජනතාව ලබා දුන් මාසෙක කාලයේ මුල සිටම පීමි ජයතුංගගේ නිවස ඇය පිළිබඳව නිරීක්ෂණය කළා. පීමි ජයතුංගගේ නිවස වටා පුද්ගලයන් එක් රැස් වී සිටියා. පීමි ජයතුංග කොතෙක් උත්සාහ කළත් නිවසින් පිට වෙන්න අවස්ථාවක් ලබා ගන්න නොහැකි බව තේරුණා. පසු ඇය ළමයාට අසනීප වෙලා ඇති බව නිවසේ හා මාර්ගයේ රැස්ව සිටි අයට පවසා පීමි ජයතුංගත් ඇගේ සැමියාත් දරුවා සමග නිවසින් පිටව ගියා. වෛද්‍ය ප්‍රතිකාර සඳහා දරුවා රැගෙන යන බව තමයි පැවසුවේ. ලැබෙන තොරතුරු අනුව ඇය කුරුණාගල තමයි ගිහින් නතර වෙලා තියෙන්නේ. ඔබ මේ දුටුවේ ඇය අවසන් වරට පිටත් ගිය එම යතුරුපැදියේ. නමුත් ඇයට විදේශගත වෙන ඉලක්කය ජය ගන්න බැරි වුණා. විදේශගතව සිටින මහත්මයෙක් සහ පන්නල්ගම මහත්මයන් කීප දෙනෙක් නායකත්වයේ අරගෙන මේ සිද්ධිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කර ඒ වගේම අදාළ සියලු අංශ දැනුවත් කර තිබුණු නිසා පීමි ජයතුංගටත් ඇගේ සැමියාටත් ඉන්න තැනින් එළියට බහින්න බැරි තත්ත්වයක් උදා වුණා. අවසානයේ වුන් පොලිසියට බාර වුණා. මේ වෙනේට නඩුවර 3ක් කැඳෙව්වා. නමුත් තවදුරටත් රසිත බන්ධාරගතව පීමි ජයතුංගත් ඇගේ සැමියාත් සිටිනවා. පසුගිය නඩුවාරයේදී ඔවුන් බලාපොරොත්තු වුණා කෙසේ හෝ අප ගන්න. ඒ සඳහා මොණරාගලින් නීතිඥ මහත්තයෙක් අරන් නමුත් අප ගන්න බැරි වුණා. හිතන්නකෝ දිස්ත්‍රික්කයෙන් පිට නීතිඥ මහත්තයෙක් කැඳවන්න කොතරම් මුදලක් වියදම් වෙන්න ඇද්ද? පීමි ළඟ මුදල් නැහැ කියනවා. මුදල් තිබෙන බැංකු ගුණ විමර්ශන නිලධාරීන්ට හමු වෙලත් නැහැ. එහෙමනම් මේ මුදල් කොහෙද තියෙන්නේ? මේ මූල්‍ය වංචාවට හසු වැඩි පිරිසක් පොලිසිය පැමිණ දාලත් නැහැ. ඒ සඳහා හේතු කීපයක් තියෙනවා. වැඩි මුදලක් ආයෝජනය කර අය එනම් රුපියල් ලක්ෂ 50කට කෝටියක් වගේ මුදල් තැන්පත් කළ අය පැමිණ දාන්න මැලි වෙනවා. ආදායම් බදු වෙන සිද්ධීන් නිසා තමයි ඒ අය මැලි වෙන්නේ. තවත් අයගේ තරාතිරම අනුව සමාජයේ ඉදිරියේ පෙනී සිටීමට අකමැති. ඒ වගේම තමයි තවත් අය මේ ව්‍යාපාරයෙන් ලැබු ලාභය තමයි ආයෝජනය කරලා තියෙන්නේ. ඒ නිසා එය අතහැර දමා තිබෙනවා. වැඩි පිරිසකට නියමිත බිල්පත් ලබා දීලත් නැහැ. සමහර අයට ලබා දීලා තියෙන බිල්පත් වල කිසිම බලංගු භාගයක්වත් නැහැ. ලබා දී ඇති බිල්පත් වල ආයතනයේ නමක් හෝ ලියාපදිංචි අංකයක් හෝ සීල් එකක් ඒ කිසිවක් නැහැ. සාමාන්‍ය බිල්පතක බිල්පත් තමයි
හැමෝටම ලබා දීලා තියෙන්නේ. මේ අම්පාර දිස්ත්‍රික්කයේ සිදුරු විශාලතම මූල්‍ය වංචාවයි. පුද්ගලයන් ලෙස 5000ක් පමණ ජනතාවක් සහභාගී වූ ව්‍යාපාරයේ නමුත් පැමිණිලි 1082ක් පමණ තමයි ලැබිලා තියෙන්නේ. සමහර අය මේ පිරමීඩ වංචාවක් ලෙස හුවා දක්වන්න උත්සාහ කරනවා. නමුත් මේ ව්‍යාපාරය සඳහා කංකර දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සහතික තිබෙනවා. එසේම දමන පොලිසියේ ව්‍යාපාරය ලියාපදිංචි කිරීමට ලබා දුන් නිර්දේශ තිබෙනවා. දමන ප්‍රාදේශීය සභාවේ නිර්දේශ තිබෙනවා. එසේම වෙළඳ කර්මාන්ත බලපත්‍රය තිබෙනවා. එසේනම් මේ සියලු ආයතන අනුමත කළේ පිරමීඩ ජාවාරමක්ද කියන ප්‍රශ්නය අප ඉදිරියේ තිබෙනවා. එසේම අප මුදලක් තැන්පත් කළාම ඇසුරුම් සඳහා අවශ්‍ය භාණ්ඩ ඇසුරුම් ද්‍රව්‍ය දෙනවා. ඒ අනුව මේ සාමාන්‍ය ව්‍යාපාරයක් බව පෙනෙනවා. නමුත් මේ නිර්දේශ හා අනුමතය ලබා දුන් ආයතන මේ ව්‍යාපාරය පිළිබඳව පසුබිමක් කළේ නැද්ද? නැතිනම් ඒ අයත් පැකේජ් ගත්තද? ඒ සිතන්න ඔබට බාරයි. මේ වන විට අලෙවි නියෝජිත වරුන්ද අත්අඩංගුවට අරගෙන තිබෙනවා. පසුව දැඩි අප කොන්දේසි මත ඔවුන්ට අප ලබා දුන්නද එම අප කොන්දේසි ඔවුන්ට සපුරා ගන්නට නොහැකි වූ බවයි ආරංචි මාර්ග පවසන්නේ. පීමි ජයතුංග හා සැමියාද අප ඉල්ලීම් කළද ඒ සියල්ල ප්‍රතික්ෂේප වෙලා තිබෙනවා. කෙසේ වෙතත් එම නඩු වාරයකට මෙම වංචාවට හසු අසරණ ජනතාව උසාවි භූමියෙන් පිරී ඉතිරෙනවා. ජනතාව ප්‍රශ්න කරනවා ලස්ස ගණන් දීලා නීතිඥ මහත්වරුන් අල්ලන්න ඔවුන්ට මුදල් තිබෙන බවත් අහිංසක මිනිසුන්ගේ මුදල් දෙන්නට ඔවුන් ගාව මුදල් නැති බවත් කියමින් පීමි ජයතුංගත් අලෙවි නියෝජිතවරුත් බලාපොරොත්තු වුණේ නැහැ මේ අහිංසක ජනතාව කණ්ඩායමක් ලෙස එකතු වී කියලා. ඒත් දැන් ඔවුන් කණ්ඩායමක් ලෙස එකතු වී අවසන්. ඔවුන්ද ලෑස්ති නඩුව ඉදිරියටම ගෙනියන්න. මෙහිදී තවත් අසරණ වූ කණ්ඩායමක් ඉන්නවා. මේ ව්‍යාපාරය ගැන තොරතුරු නොදන්නා බොහෝ පිරිස් අතරමැදි තැරවකරුවන්ට අසු වෙලා. ඔවුන් මුදල් ලබා ගැනීමේ අවිනිශ්චිතතාවයකට මුහුණ දීලා. ඔවුන් මේ ව්‍යාපාරය කරන අය හඳුනාගෙන නැතිවොත් තැරවකරුවන් මගින් මුදල් යොදවලා. මෙහිදී තැරවකරුවන්ගේ දැඩි බලපෑම නිසාත් නීත්‍යානුකූල ලියකියවිලි බිල්පත් නොමැති කමත් නිසා ඔවුන් නීතියේ පිළිසරණ බලාපොරොත්තු වෙන්නේ කොහොමද කියලා කල්පනා කරනවා. තව බොහෝ කාලයක් නොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහාය මත මොවුන්ට දැඩි දඬුවම් ලබා දෙන්නට අසරණ මිනිසුන්ගේ මුදල් ආපසු ගන්නට අවස්ථාව සැලසෙන්නද කියා අපි ප්‍රාර්ථනා කරමු. ස්තුතියි ඔබට.